රයිට් සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම message for x අපේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ට්‍රේඩින් වලට පාවිච්චි කරන ඉන්ඩිකේටර්ස් ගැන. ඒ වගේම ඔයාලා ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන ඉන්ඩිකේටර් එකක් තමයි RSI. එතකොට RSI ඉන්ඩිකේටර් එක පාවිච්චි කරන විදිය යොදා ගන්න ඔයාලගේ ට්‍රේඩින් මෙතඩ් වලට පාවිච්චි කරන්න පුළුවන් හොඳම සිස්ටම් එකක් සහ ඇකියුරසි එක වැඩිම සිස්ටම් එකක් ගැන අද කතා කරන්න යනවා. ඉතින් සාමාන්‍යයෙන් වෙනදා ඔයාලා සාම්ප්‍රදායික පාවිච්චි කරන ඉන්ඩිකේටර් එකට එහා ගියපු RSI ඉන්ඩිකේටර් එකක් ගැන අද කතා කරමු. හරි, ඔයාලට මේ chart එක බැලුවාම GBP USD 5 minute chart එකේ මම ඉන්නේ. ඉතින් ඉන්ඩිකේටර් එක ගැන මුලින්ම කතා කරන්නම්. ඔයාලට ඉන්ඩිකේටර් එක ඇඩ් කරගන්න පුළුවන්. ඉන්ඩිකේටර් එකේ name එක තමයි RSI Canal. ඔයාලට මේ මෙතන පැහැදිලිව පේනවා RSI Canals කියන ඉන්ඩිකේටර් එක. ඒ වගේම මේක පාවිච්චි කරලා තියෙනවා මේ වෙනකොට 17600ක් ප්‍රමාණයක්. ඉතින් මෙන්න මේ ඉන්ඩිකේටර් එක තමයි ඔයාලා ට්‍රේඩින් view chart එකට ඇඩ් කරගන්න ඕන. හරි. ඉතින් මෙන්න මෙතෙන්දී දැන් ඇඩ් කරගත්තාම පේනවා ඔයාලට RSI bars කියලා මෙතන ඉන්ඩිකේටර් එක පෙන්නනවා. ඉතින් මෙතෙන්දී අපිට setting ටිකක් වෙනස් කරගන්න ඕනේ ඉන්ඩිකේටර් එකේ අපිට අවශ්‍ය වෙන විදියට. ඔයාලා මෙතෙන්දී බැලුවාම මගේ ට්‍රේඩින් view chart එක පැහැදිලිව පේනවා. මම sell candle වලට කළු පාට පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම buy candle වලට නිල් පාට පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් ඊට අමතරව මගේ මේ රතු පාට කැනල්ස් තියෙනවා. මේ කැනල් මම වෙනම මේ විදිහට හදාගෙන තින්නේ මේ RSI බා කියන ඉන්ඩිකේටර් එකෙන්. ඔයාලට ඉන්ඩිකේටර් එක ඇඩ් කරගන්න පුළුවන්. මම කලින් කතා කරා වගේම මෙතෙන්දී සිලෙක්ට් කරගන්න ඕන RSI කැනල්ස් කියන ඉන්ඩිකේටර් එක. රයිට්. ඊට පස්සේ අපිට මේ ඉන්ඩිකේටර් එකට වෙනම සෙටින් ටිකක් පුංචි සෙටින් ටිකක් වෙනස් කරගන්න වෙනවා. ඔයාලා මේ සාමාන්‍ය ට්‍රේඩින් view chart එකේ පාවිච්චි කරන කලර්ස් වලට අමතර කලර්ස් දෙකක් අනිවාර්යෙන් RSI channel වලට පාවිච්චි කරන්න. මොකද දැන් ඔයාලා RSI channel වලටත් කළු පාට sell channel වලට දැන් මම පාවිච්චි කරලා තියෙන්නේ කළු පාට. sell channel මගේ chart එකේ පෙන්නන්නේ normal කළු පාට. මම RSI setting වලටත් කළු පාට පාවිච්චි කරොත් ඔයාලට RSI channel එකක් හොයාගන්න අමාරුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙතෙන්දී ඔයාලා මේ විදිහට setting වලට ගිහිල්ලා මෙතන input වල up level එක 80 තියාගන්න. හරිද? මම දැන් පාවිච්චි කරලා ගොඩාක් lines check කරලා දැනට මම පාවිච්චි කරන්නේ මේ up level එක 80 කියන level එකේ. ඒ වගේම down level එක මම පාවිච්චි කරන්නේ 25 කියන level එක. මේ levels ගැන කතා කරාම ඔයාලා දන්නවා RSI වල ගොඩාක් අය පාවිච්චි කරන්නේ 70 සහ 30. down level එක 30 කියලා පාවිච්චි කරනවා. up level එක ඔයාලා 70 කියලා තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ. ඉතින් මම හැමදාම කතා කරනවා ඔයාලට ට්‍රේඩින් වලදී හැමෝම කරන දේට එහා දෙයක් කරන්න උත්සාහ කරන්න, ඊට වඩා වෙනස් විදිහට හිතන්න. එතකොට යම්කිසි දෙයක් සාර්ථක කරගන්න තියෙන සම්භාවිතාව වැඩි. මොකද සේම් විදිහට හිතන එක මාකට් එකේ ගොඩක් වෙලාවට ලික්විඩිටි පොයින්ට් වෙන නිසා. ඉතින් මම මේ ලෙවල් දෙක හදලා තියෙන නිසා ගැටලුවක් නැහැ. ඔයාලට මෙතනින් චේන්ජ් කරගෙන මේක 80 කියන පොයින්ට් එකට දාගන්න පුළුවන්. ඒ වගේම මේකත් ඒ විදිහටම මේක 25 කියන ලෙවල් එකට තියාගන්න. ඒ වගේම මේ ලෙවල්ස් දෙක විතරක්ම පාවිච්චි කරන්න එපා. ඔයාලා පුළුවන් නම් මේක තව ඩවුන් ලෙවල් එක තව පුළුවන් තරම් අඩු කරන්න. අප් ලෙවල් එක පුළුවන් තරම් වැඩි කරලා ඔයාලට අවශ්‍ය විදිහට චේන්ජ් කරගන්නත් පුළුවන්. මොකද කෙනාගෙන් කෙනාට ට්‍රේඩින් සෙටප් වෙනස් වෙනවා. ඒ වගේම එයාලා පාවිච්චි කරන ටයිම් ෆ්‍රේම් වෙනස් වෙනවා. ඒ නිසා මේ දේවල් වලට අදාළව හදාගන්න. මේක සාමාන්‍යයෙන් 1 minute වල ඉඳලා 1 hour වෙනකන් හොඳ accuracy එකක් තියෙන zone දෙකක් තමයි මේ 80 සහ 25 කියන්නේ. හරි. ඒ වගේම ස්ටයිල් එක. දැන් මෙන්න මෙතෙන්දී ඔයාලට පෙන්වන්නේ අදාළ channel එකේ color එක. channel එකේ color එක අපිට select කරලා මේකේ පාට වෙනස් කරගන්න පුළුවන්. හරිද? මම දැන් මේ කලින් කතා කරා වගේම මේකේ පාවිච්චි කරලා තියෙන channel නිල් පාට සහ කළු පාට නිසා මම මේකේ පාවිච්චි කරනවා sell channel එක. ඒ කියන්නේ RSI 25 level එකකින් පහළ හැදෙන හැම channel එකක්ම මට රතු පාටින් පෙන්වන්න. මෙතෙන්දී color එක ඔයාලා කැමති color එකක් select කරගන්න, especially පේන color එකක්. හරිද? මම කහ පාට select කරගන්නවා up channel ටිකට. හරිද? මගේ මේ තියෙන නිල් පාට channel ටික අතරින් 80 level එකට වඩා up වෙන channel ටික මෙතෙන්දී කහ පාට color එකෙන් පෙන්නනවා. හරිද? මම හිතනවා හැමෝටම පැහැදිලි ඇති කියලා. right. ඊට පස්සේ බලමු අපි මේකෙදි signal එකක් එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් මුලින්ම තව වෙනත් example එකක් දෙන්නම්. මේ RSI ඉන්ඩිකේටර් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. මේ RSI වා කියන price ඉන්ඩිකේටර් එකත් පාවිච්චි කරන්න පුළුවන් සිස්ටම් ගොඩක් තියෙනවා. දැන් අගේ එක්සැම්පල් එකක විදිහට අපි මේ විදිහට chart එකක් මාක් කරොත් මේක up trend එකක් යන මාකට් එකක්. ඒක හැමෝම දන්නවා.
මේ අප් එකකදී ඔයාලා දන්නවා මෙතනදී හදන්නේ අපිට 6 හයි එකක්. හරි. ඒ වගේම මේ 6 හයි එකක් ක්‍රියේට් කරනවා නිතරම අපිට 6 ලෝ එකක් ක්‍රියේට් කරනවා. හරිද? 6 හයි එකක් සහ 6 ලෝ එකක්. නැවත අපිට 6 ලෝ එකක් මෙතෙන්දී මෙතන 6 හයි එකක් තියෙනවා. හරිද? මේක අප් ට්‍රෙන්ඩ් එකක් යන මාකට් එකක් නේ. මේ අප් ට්‍රෙන්ඩ් එකක් හෝ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යන මාකට් එකකදී අපි RSI පොයින්ට් පාවිච්චි කරන්න මම රෙකමන්ඩ් කරන්නේ මේ ස්විං ලෝ එකක්. ස්විං ලෝ එකක් කියන පොයින්ට් එකේ සහ ස්විං හයි එකක් කියන පොයින්ට් එකේ විතරයි. හරිද? ස්විං ලෝ එකක් ස්විං හයි එකක්. මෙතන තියෙන්නේ ලෝ 6 හයි එකක් 6 ලෝ එකක් 6 හයි එකක් 6 ලෝ එකක්. ඒතකොට අපි ඉන්ඩිකේටර් පොයින්ට් අපි පාවිච්චි කරන්නේ මේ පොයින්ට් වල විතරයි. එහෙම නැතුව මේ මාකට් එකේ මැද හැදෙන කැනල්ස් ඒ කිසි දෙයක් අපි ගණන් ගන්නෙ නැහැ. ඒ වගේම මේ මැදදී RSI ඉන්ඩිකේටර් එකේ මොන විදිහේ ඩිරෙක්ෂන් එකක් අපිට පෙන්නුවත් අපි එතෙන්දී ට්‍රේඩ් වලට යන්නේ නැහැ. මේක අනිවාර්යයි. මොකද RSI වලින් ට්‍රේඩ් කරලා ලොස් වෙච්ච අය කතා කරලා තියෙනවා අපි මෙහෙම 30 ලෙවල් එකකින් යට ආවම බයි එකක් ගත්තා. ඒ නිසා ලොස් වුණා. ඉතින් ඒක ප්‍රශ්න තියෙන ඉන්ඩිකේටර් එක නෙමෙයි. ඉන්ඩිකේටර් එක ඔයා යොදා ගන්න විදිය අනුව තමයි ඔයා loss the profit ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ පොයින්ට් වලින් අපිට ඉන්ඩිකේටර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මම ඔයාලට අර මේකේ සෙටින් වල පෙන්නුවා මේක මම සෙල් කැනල් රතු පාට විදිහට බයි කැනල්ස් කහ පාට විදිහට තමයි හදාගත්තේ. ඒ වගේම ඉන්පුට් එක බයි කැනල් එකක් අපිට 80 ලෙවල් එකේදී තමයි කහ පාටින් පෙන්වන්නේ. එහෙමනම් මේ මාකට් එක දැන් හිතන්නකෝ මේක අප් ට්‍රෙන්ඩ් එකක් නේ. මේ මාකට් එක මේ විදිහටම ඩවුන් එකට එද්දි මේ විදිහට අපි හිතමු මේ මාකට් එක මෙතෙන්දී හැරිලා ඩවුන් වෙනවා කියලා. මේ ඩවුන් එකේදී අපිට හම්බ වෙන්නේ උඩ ස්විම් පොයින්ට් වලදී මොන කලර් එකද? අපිට මේ ස්විම් පොයින්ට් වලදී අපිට හම්බ වෙන්න ඕන අනිවාර්යයෙන්ම කහ පාට කලර් එකෙන් තියෙන අපි මාක් කරලා තියෙන 80 ලෙවල් 80 ලෙවල් එකේදී ගියපු RSI කැනල්. හරිද? මේ ස්විම් පොයින්ට් වල අපිට හම්බ වෙන්න පුළුවන් 80 ලෙවල් එකේ හැදිච්ච මම එක්සැම්පල් දෙන්නම් ලයිව් මාකට් එකේ ඔයාලට 80 ලෙවල් එකට ගියපු කහ පාට කැනල්. අන්නේ කැනල් වලින් විතරයි අපි ට්‍රේඩ් එකක් බලනවා නම් බලන්නේ. එහෙම නැතුව මේ මැද ක්‍රියේට් වෙච්ච ඩිරෙක්ෂන් එක කන්ටිනියු වෙද්දි මැද ක්‍රියේට් වෙච්ච කැනල්ස් කිසිම දෙයක් අපි පාවිච්චි කරන්නේ නැහැ. දැන් මෙන්න මේ වගේ පොයින්ට් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉන්ඩිකේටර් පොයින්ට් එකක් විදියට. හරිද? ඒ වගේම මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලට RSI මෙතන මේ ස්විම් පොයින්ට් එක හැදෙන RSI කැනල් එක නිසාම ට්‍රේඩ් එකකට යන්න එපා. සාමාන්‍ය normal RSI පාවිච්චි කරන කෙනෙක්ට වඩා මේක accuracy එකක් තියෙනවා. ඒක වගකීමෙන් කියනවා ඔයාලා ලයිව් මාකට් එකේ චෙක් කරලා බලන්න, ඩීමෝ account වල චෙක් කරලා බලන්න. ඒ ගැන ගැටලුවක් නැහැ. නමුත් මම කියන්නේ RSI නිසාම විතරක් නිසා ට්‍රේඩ් එකකට යන්නවට වඩා ඔයාලා පාවිච්චි කරන ට්‍රේඩින් සිස්ටම් එකට සපෝට් එකක් විදියට මේ ඉන්ඩිකේටර් පාවිච්චි කරන්න. ඒක ගොඩක් වටිනවා. හරිද? ඔයාලට හැම වෙලාවම ඔයාලා පාවිච්චි කරන සිස්ටම් එකක් තියෙනවනේ. අරතරම් මේ ඕඩර් බ්ලොක් එක හිතන්නකෝ. මෙයාලා මේ වගේ පොයින්ට් එක ඔයා ඕඩර් බ්ලොක් එකක් මාක් කරගත්තා කියන්නේ. හරි? මේ පොයින්ට් එකේ ඔයාලට තියෙනවා දැන් එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් මෙතන ඩිරෙක්ෂන් චේන්ජ් එකක් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එකේ චොච් එකක් හම්බෙලා තියෙනවා මෙතෙන්දී. හරි? ඊට පස්සේ මෙතන FVG එකක් එක්ක ඔයාලට හම්බෙලා තියෙනවා කියනකො ඕඩර් බ්ලොක් එකක්. හරිද? ඒ ඕඩර් බ්ලොක් එක ඔයාලා මාක් කරගන්නවා. හරිද? normal trading වලදී ඔයාලා සාමාන්‍යයෙන් ඕඩර් බ්ලොක් එකක් වගේ දෙයක් මාක් කරලා බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. අන්න මේ පොයින්ට් එකේදීම අපිට හම්බ වෙනවා RSI කැනල් එකක්. මෙතෙන්දී හම්බ වෙනවා අපිට RSI කැනල් එකක්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක අපිට හොඳ ස්ට්‍රෝං සෝන් එකක් වෙනවා. ඒක ඕඩර් බ්ලොක් එකක් තියෙනවා, RSI කැනල් එකකුත් තියෙනවා. මීට අමතරව මෙතෙන්දී ඔයාලා පාවිච්චි කරන තව සිස්ටම් තියෙනවනේ. මේක සාමාන්‍ය හිතනකෝ 15 මිනිත් ඕඩර් බ්ලොක් එකක් කියලා. එහෙමනම් ඔයාලට 5 මිනිත් වගේ චොච් එකක් බලන්නත් පුළුවන් මෙතෙන්දී. මේ චොච් එකක් හරිද? චොච් එකක් බලලා ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන් මේ වගේ පොයින්ට් එකකදී. හරි? එහෙම නැත්නම් ඔයාලට මේ පොයින්ට් එකේ ලික්විඩිටි ස්වීප් එකක් එක්ක කියන්නේ මේ පොයින්ට් එකට එක්ස්පර්ට් කරලා ලික්විඩිටි ස්වීප් එකක් ගියාට පස්සේ නැවත මාකට් එක ඩවුන් වෙනවා නම් ඔයාලට මෙතනින් ට්‍රේඩ් එකකට යන්න පුළුවන් මේ විදිහට. හරිද? ඔයාලට මේ ට්‍රේඩින් සිස්ටම් ගැන ගොඩක් මම කතා කරලා තියෙනවා. ඉතින් ඔයාලා මේ සිස්ටම් එකකට සපෝට් එකක් විදිහට මේක පාවිච්චි කරන්න ඉන්ඩිකේටර් එක. හරිද? ස්කැල්පින් කරන කෙනෙකුට නම් මේ මම කියපුන ස්විම් පොයින්ට් වලදී RSI කැනල් එකක් හැදිලා තියෙනවා නම් ඇත්තටම ස්කැල්පින් ට්‍රේඩ් එකක් ගන්න ඇකියුරසි එකක් තියෙනවා. හැබැයි මම ඒත් කිව්වා මේ මැදදී හැදෙන කැනල් වලදී අපි ට්‍රේඩ් එකකට යන්නේ නැහැ. හරි. අපි දැන් ලයිව් මාකට් එක බලමු.
දැන් ඔයාලට ලයිව් මාකට් එකේ මෙතන සිකුරාදා මාකට් එක ක්ලෝස් වෙලා තියෙන ප්‍රයිස් එකෙන් අපි පටන් ගමු. මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේ ලයිව් මාකට් එකේදී බැලුවා නම් ඔයාලා දැන් මේ මාකට් එක බලන් ඉඳිද්දි අපි සෙල් කැනල් බලන් කළු පාට කලර් එකකින් තමයි බලන් මේ මාක් කරලා තියෙන්නේ. ඒ නිසා කළු පාට කැනල් හැදෙනවා. ඔන්න රතු පාට කැනල් දෙකක් අපිට හැදෙනවා. හරිද? අපි මේ රතු පාට කැනල් දෙක හැදුණා කියලා, ඒ කියන්නේ මේක RSI level එකක් නේ. මේක RSI level එකක් නිසා අපි මෙතෙන් ට්‍රේඩ් එකකට යනවද? අපි මෙතෙන්දී ට්‍රේඩ් එකකට යන්නේ නැහැ. හරිද? මේ RSI නිසා අපේ level එකට ආව ඔන්න දැන් අපේ සෙල් කැනල් දෙක හැදිලා තියෙන සෙල් කැනල් එකක් හැදුණා. අපි ට්‍රේඩ් එකකට යනවද? නැහැ. අපි බලනවා මේ RSI level කැනල් එක. කැනල් එකට මොකද වෙන්නේ? හරිද? මේ හැදෙන RSI කැනල් එකට මොකද වෙන්නේ? හරි. අපි මේ මාක් කරගමු මේ RSI කැනල් එක. right. RSI price එක විදියට අපිට ගන්න පුළුවන් මේක. low එක. RSI කැනල් එක හැදෙන price එක මේක. හරි. මෙතනින් පස්සේ මාකට් එක මොකද වෙන්නේ? හරි. buy කැනල් එකක් හැදෙනවා. buy කැනල් දෙවෙනි එකත් හැදෙනවා. තුන්වෙනි එක sell කැනල් එකක් නැවත මාකට් එක sell වෙලා මේ RSI low එක. කියන්නේ RSI low එක මෙතෙන්දි කඩාගෙන මාකට් එක යට වෙනවා. එහෙමනම් මේක කිසිම වෙලාවක RSI valid zone එකක් විදිහට අපි ගන්නෙ නැහැ. එහෙනම් මේක invalid. හරිද? මේක අදාළ නැහැ. මේ zone එක අතෑරලා දානවා. නැවත අපි මාකට් එක පිටිපස්සට ගිහිල්ලා බලමු RSI zone එක කොහෙද හැදිලා තියෙන්නේ. right. අපිට ඊට පස්සේ හම්බෙන පළවෙනි point එක. මෙන්න මෙතන හැදෙනවා RSI channel එක. හරිද? මෙන්න මේක තමයි අපිට තියෙන RSI channel එක. ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක මෙතනින් down වෙලා තියෙනවා. දිගටම down එකක් ඇවිල්ලා මෙතෙන්දී strong RSI channel එකක් හැදෙනවා. මේක 25න් 15 හැදෙන zone එකක්. ඒ කියන්නේ RSI level එකේ 25න් 15ට ඇවිල්ලා තියෙනවා මේක. හරිද? මේ channel එක. ඒ නිසා තමයි මේක red channel එකක් විදිහට දැන් අපිට පෙන්වන්නේ. මොකද අපි මුලින්ම RSI setting ටික හදලා තියෙන්නේ මෙන්න මේ විදිහට. up level එක 80 සහ down level එක 25. හරිද? ඒ නිසා 25න් 15ට ආව නිසා තමයි මේ රතු පාට channel එක create වෙලා තියෙන්නේ. එහෙනම් අපි මේ point එක බලගන්න valid point එකක් විදිහට ගන්නවා. valid point එකක් විදිහට ගන්න හේතුව වෙයි. මේක බලන අපි දැන් බලන් ඉන්නවා. මෙතන buy channel එකක් හැදෙනවා. නැවත sell channel එකක් හැදෙනවා. නැවත buy channel එකක් හැදෙනවා. market එක up වෙනවා. හරිද? market එක up වෙනවා. මේ low එක ගත්තද? නෑ. මේ low එක කඩාගෙන යටට ආවේ නෑ. මේ low එක ගලවගෙන යටට ආවේ නෑ market එක. ඒ නිසා අපිට පුළුවන් මේ price එක දිගටම අරන් ගිහින් ඉස්සරහට මෙන්න මේ channel එකෙන් entry එකක් ගන්න. හරිද? buy trade එකකට දැන් මෙතන sell channel එකක් නේ. RSI sell channel එකකදී හැම වෙලාවකම අපි ගන්නේ buy trade එක. RSI buy channel එකකදී අපි ගන්නේ sell trade එක. හරිද? දැන් මෙතෙන්දී ඔයාලට පැහැදිලිවම 1 minute වගේ chart එකට ගියා නම් මෙතන චොච් එකකුත් තියෙනවා. හරිද? 1 minute chart එකට ගියා නම් මෙතන change of character එකකුත් තියෙනවා. scalping කරන කෙනෙකුට මෙතනදී trade එකකට යන්න පුළුවන්. මෙන්න මේ විදිහට. නමුත් මම මේ RSI වලින්ම trade වලට යන්න කියලා recommend කරනවා නෙමෙයි, මම example දෙනවා විතරයි. මොකද මමත් 100%ක් මේ විදිහට entry එකක් ගන්නෙ නැහැ. ඇත්තම කතාව. කියන්නේ මේකට තව හේතු බලනවා මම මේ ඔයාලට ඉන්ඩිකේටර් එක ගැන පැහැදිලි කරන්න ඕන නිසා තමයි මේ example දෙන්නේ. නිසා වැරදියට වටහා ගන්න එපා. මේක මම RSI විතරක් තියාගෙන මේකෙන් trade වලට යන්න සම්භාවිතාව ගොඩක් අඩුයි. ගන්න අවස්ථා තියෙනවා scalping. නමුත් ඒකටත් යම් හේතු තව වෙනත් මම පාවිච්චි කරන trading method පාවිච්චි කරනවා. හරි. මේක බැලුවා නම් අපිට run වෙලා තියෙනවා 1 to 2 RR වගේ. එකට දෙක වගේ RR එකක් මේකේ run වෙලා තියෙනවා Rex reward එකට trade කරා. හරිනේ. දැන් ඔයාලට ගැටලුවක් නැහැ. මේ සාමාන්‍යයෙන් දල idea එකක් එනවා. මේකේ වගේ 15 minute 30 minute 1 hour 4 hour වලටත් මේ levels මේ විදිහටම පෙන්නනවා. එතන strong level පෙන්නනවා. ඒ level වලදී ඔයාලට සාමාන්‍යයෙන් accuracy trade එකක් ගන්න මේක හොඳ chance එකක්. හරි. අපි තව example එකක් බලමු ඉස්සරහට. මෙතෙන්දී අපිට buy channel එකක් බැලුවා නෑ, හැදිලා නෑ market එකේ. හරි. මෙන්න මෙතෙන්දී නැවත sell market එක දිගටම market එක sell වෙනවා. හරිද? sell වෙලා RSI මෙන්න මෙතෙන්දී පටන් ගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් market එක මෙතෙන්දී sell වෙන්න පටන් ගන්නවා. sell වෙලා මෙතෙන්දී first channel එක 25 level RSI 25 level එකකින් යටට හැදෙනවා. දෙවෙනි channel එක, තුන්වෙනි channel එක, හතරවෙනි channel එක හැදිලා පස්වෙනි channel එක buy channel එකක් විදිහට හැදිලා නමුත් ඊට පස්සෙත් channel දෙයක් sell channel දෙයක් හැදෙනවා. අපිට මෙන්න මේ zone එකම RSI zone එකක් විදිහට ගන්න පුළුවන් මේ channel දෙකම. යටටම හැදිච්ච zone දෙක. නමුත් අපි accuracy එක වැඩි කරගන්න හිතාගෙන අපි මේ විදිහට මේ යටම channel එක මාක් කරත් අපිට බලන්න පුළුවන් මේක ඉස්සරහට යනකොට මෙතෙන්ට expect කරයිද market එක. මොකද මෙතෙන්දී කඩාගෙන යන්නේ නැහැ market එක යටට කඩන්නේ නැහැ. RSI zone එකට expect කරනවා. RSI එකක් හැදෙනවා. ඒ වගේම market එක buy වෙනවා. හරිද?
මෙන්න zone එක. හරි. දැන් මෙතෙන්දි මොකද වෙන්නේ? මෙතෙන්දි මේ RSI zone එක, ඒ කියන්නේ මම කිසිම වෙලාවක මේ chart කලින් මාක් කරලා හදලා තියලා නැහැ. මේ live market එකේ මම ඔයාලට පෙන්නන්නේ. ඒසාව ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතෙන්දි market එක එක්ස්පෙක්ට් කරන්නේ නැවත මෙතන down එකක් දීලා, ඒ කියන්නේ RSI එක අපි කලින් බලපු එක මේක RSI candle එකක් හදනවා මෙතන යටින්. stop loss hit වෙලා red එක ගත්තා නම් මේක stop loss hit. හරිද? right. අපි තව example එකක් බලමු market එක ඉස්සරහට. අපිට market එක පිටිපස්ස බලන් ඉන්නවා. මෙතන අපිට RSI කියන්නේ buy candle තාම එකක්වත් හැදිලා නැහැ market එකේ. හරිද? ඒ නිසා අපි දිගටම ආයෙ නැවත බලාගෙන ඉනවා market එකේ RSI candle එකක් අපිට set වෙනකම්. හරි. මෙන්න මෙතෙන්දි RSI candles තුනක් create වෙලා තියෙනවා. මේ candle තුනෙන් අපිට මේක mark කරලා ගත්තා කියමු අපි. මේක mark කරලා ගත්ත RSI candle එක විදියට. ඔයාලට බලා ගන්න පුළුවන් එතෙන්දිම market එක මෙතෙන්දි RSI candle එක කඩලා යටට sell වෙලා තියෙනවා. ඒ කියන්නේ RSI candle එකට යටින් wick දෙකක් ගහලා තියෙනවා. එතෙන්දිම ඔයාලට මම මුලින් කතා කරා වගේ මේක invalid RSI zone එකක්. එහෙනම් මේක mark කරලා තේරුමක් නැහැ. හරි. නැවත අපි market එක බලාගෙන ගියාම මෙතෙන්දිත් අපිට RSI zone එකක් හම්බ වෙනවා. නැවත market එක යටට RSI zone එක කඩාගෙන යටට එනවා. ඒ නිසා මේකත් valid RSI zone එකක් වෙන්නේ නැහැ. ඒ වගේ මේ දිගටම market එක sell වෙලා තියෙනවා. මෙන්න මෙතෙන්දි ඔයාලට බලා ගන්න පුළුවන් මම අර swing point කියලා කතන්දරයක් කිව්වනේ. එන market එකේ මෙහෙම down වෙනවා නම් මේ market එකේ අපි right ඔයාලට බලා ගන්න පුළුවන් මේ market එක down වෙනවා නම් අපි මේ swing point වලදී විතරක් trade ගන්න හේතුව ඔයාලට බලා ගන්න පුළුවන්. මොකද ඔයාලා normal RSI එක පාවිච්චි කරා නම් මේ හැම තැනකදීම buy trade ගන්නවා. මොකද මේ හැම එකක්ම RSI level වලට ගොඩක් down වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට මේ හැම තැනදීම ඔයාලා buy entries ගන්නවා. ඉතින් මෙහෙම ප්‍රශ්නයක් නැහැ මේ RSI level කියන candle එක පාවිච්චි කරාම අපි මෙතෙන්දී up වෙලා ගියොත් විතරයි නැවත market එකේ zone එකට price වෙද්දි විතරයි අපි trade එකක් ගන්න. හරි. මෙතෙන්දිත් අපිට මාක් කරගන්න zone එකක් නැහැ. මේ zone එකත් කඩාගෙන යටට market එක down වෙනවා. හරිද? අපි පිටිපස්සට ගිහිල්ලා බලමු තව මේ අපිට RSI candle සම්බ වෙලා තියෙනවා. නමුත් ඒවා valid ඒවා නෙවෙයි මම කතා කරා වගේ මේ නැවත අපේ මේ RSI candle එක තියෙනවා. ඒ candle එක ඊළඟ candle එකෙන්ම යට wick එකක් ගහලා කඩාගෙන ගිහින් ඉතින් ඉස්සරහට ගත්තත් එහෙමයි. නිසා මේක valid zone එකක් වෙන්නේ නැහැ. හරි. මෙතෙන්දී අපිට මේ පහුගිය සතියේ market එක move වෙච්ච විදියත් එක්ක අපිට හම්බෙලා නැහැ කිසිම buy candle එකක් තාම RSI candle එකක් හම්බෙලා නැහැ. මෙන්න මෙතෙන්දී හම්බෙනවා RSI buy candle එකක්. ඔයාලට මම මුලින්ම කිව්වා කහ පාටින් තමයි අපි RSI buy candle මාක් කරලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දිත් ඔයාලට බලා ගන්න පුළුවන් අර sell බලපු සිද්ධියමයි මේකෙදිත් වෙන්නේ. RSI candle එක අපි මාක් කරා, මෙහෙම මාක් කරලා මෙතෙන්දී market එක down වෙලා ආවනම් example එකක් විදිහට market එක මෙතෙන්දී down වුණා නම් අපිට මෙතෙන්දී entry එකක් බලන්න පුළුවන්. හරිද? මොකද මේක strong RSI zone එකක් වෙනවා. නමුත් මේ zone එක කඩාගෙන market එක up වෙනවා. එහෙනම් මේකත් invalid RSI zone එකක්. හරිද? valid වෙන්නේ නැහැ. right ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ RSI candle අපි පිටිපස්සට ආවම මෙතන තියෙනවා RSI candle 5ක් 6ක් විතර එක දිගට හැදිලා. ඒ කියන්නේ මේක strong RSI zone එකක් වෙනවා මේ zone එක. මේ zone එක අපි මාක් කරගෙන හිටියත් market එක down වෙනවා. down වෙලා නැවත මේ RSI zone එකට expect කරලා මෙයා sell වෙන්න පටන් ගන්නවා. හරිද? මේක මේ chart එකේම 1 minute වගේ ගියා නම් අපිට 1 minute වලදී මෙතෙන්දී change of character එකක් එක්ක කියන 1 minute චොච්චයක් එක්ක මේකර entry එකට යන්න පුළුවන්. නමුත් මේ වගේ සමහර විට ඔයාලා මේ zone එක ඉස්සරහට mark කරගෙන මේ zone එකට expect කරාම trade එකකට යන්නත් කිසිම ගැටලුවක් නැහැ. point එකෙන් trade එකට යන්න පුළුවන් scalping trade එකකට. ඊට අමතරව මෙතෙන්දී මේ market එක ළඟදිම හැරෙනකොට හරිද? මේ මෙතෙන්දී RSI candle එක හැදිලා candle දෙක තුනකින් ආයි මෙතනට expect කරනවා. ඊට වඩා හොඳ accuracy එකක් ගන්න පුළුවන් අඩුම මේ 5 minute අඩුම 1 minute chart එකේ චොච්චයක් එක්ක මේ entry එකට යන්න. එහෙම නැත්නම් ඔයාලා මේ තියෙන අඩුම මේ තියෙන low එකක් break වෙනකන් ඉන්න. low එකක් break වෙනකන් ඉඳලා ඔයාලට මෙන්න මේ වගේ market එක මේ වගේ price වෙද්දි මේ වගේ point එකකින් entry එකට යන්න පුළුවන්. මම හැම වෙලාවෙම කතා කරා මේක විතරක් මේකෙන් විතරක් trade කරන්න කියනවා නෙමෙයි. මේක අර accuracy point එකක් විදියට මේක ගන්න පුළුවන් කියන එක විතරයි මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. right. ඒ point එක බැලුවා ඊට පස්සේ අපිට නැවත අපි market එකේ පිටිපස්සට යද්දි
අපිට මෙතෙන්දි zone එකක් හම්බ වෙනවා. මේ zone එක වැලිඩ් නැහැ කියලා ඔයාලා දැන් දන්නවා. මෙතෙන්දි යට මාකට් එක ඩවුන් වෙන නිසා. ඒ වගේම ආයි පිටිපස්සට නැවත ගියාම ආයි මේ ටිකේ RSI buy candles මොනවත් නැහැ. ආයි RSI sell candles දෙකක් මෙතන හැදිලා තියෙනවා. මේ sell candles දෙක අපි බැලුවාම මේ මාකට් එකේ strong sell එකක් එනවා. නමුත් RSI candle නැහැ. මෙතෙන්දි candle එකක් හැදෙනවා. මෙන්න මේ candle එක last candle එක විදිහට අපිට ගන්න පුළුවන්. හරි. last RSI candle එක විදිහට දැන් බලන්න මෙතෙන්දි මාකට් එක දිගටම අප් වෙලා යනවා. මෙතෙන්දි අපිට චොච්චයක් විදිහට ගන්න පුළුවන්. ඉතින් මාකට් එක ආවනම් මේ වෙලාවේ රියැක්ෂන් එකක් දුන්නා නම් ඇත්තටම ස්ට්‍රෝං බයි එකක් ගන්න තිබ්බා මෙන්න මේ zone එකට එක්ස්පර්ට් කරා නම්. ඉතින් තව හේතු ඔයාලා පාවිච්චි කරන ට්‍රේඩින් වලට පාවිච්චි කරන සිස්ටම් මේකට ආදේශ කරගන්න. හරි අපි නිකන් මේකත් ඉස්සරහට ගිහිල්ලා බලමු මෙතෙන්දි මොකද වුනේ කියලා මාකට් එකට. සාමාන්‍යයෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා. මාකට් එක මෙතෙන්දි හරියටම වික් එකකින් එතෙන්ට මාකට් එක එක්ස්පර්ට් කරනවා අප් වෙනවා. හරි. ඒක නැතත් මේ zone එක ගලවන්නේ නැහැ මෙන්න. බලන්න මාකට් එක මේ zone එකෙන් අප් වෙනවා. හරිද? මෙතෙන් සාමාන්‍යයෙන් මේ සිස්ටම් එකට විතරක් අපි එන්ට්‍රි එකකට ගියත් අපිට මෙතන තියෙනවා ලෝ එකට යටින් අපි තියාගන්නවා ස්ටොප් ලොස් එක. දැන් රන් වෙලා තියෙනවා 3RR. හරිද? රන් වෙලා තියෙනවා 3RR. ඊට පස්සේ නැවත මෙයා මොකද කරන්නේ මේ zone එකට ඇවිල්ලා නැවත මේ zone එකෙන් නැවතත් රන් වෙනවා. මේක 1RR වගේ නැවතත් රෙස්පෙක්ට් කළ zone එකෙන් අප් වෙලා තමයි ලෝ එක ගලවලා. මෙතෙන්දි ලෝ එක මේ ලෝ එක ගලවලා නැවතත් මාකට් එක අප් වෙනවා. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. ඔයාලා හරියට ක්ලියර් පොයින්ට් එකක් ගත්තා නම් අපිට ස්කැල්ප් මේ වගේ zone එකේදී ස්කැල්පින් කරත් ඇති. මම කියනවා ලොකුවටම ට්‍රේඩින් සිස්ටම් දන්නේ නැති කෙනෙකුට මේ වගේ ස්ට්‍රෝං පොයින්ට් අඳුරගෙන මේ zone වලින් ස්කැල්පින් කරත් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක 100%ක් ඇකියුරසි සිස්ටම් එකක් නෙමෙයි. මේක මම හැම වෙලාවෙම රෙකමන්ඩ් කරන්නේ සිස්ටම් එකකට ආදේශකයක් විදිහට පාවිච්චි කරන්න කියලා. ඉතින් ඔයාලට මේ දැන් මම එක්සැම්පල් දෙයක් විතර පෙන්නුවේ මේ chart එක පිටිපස්සට ගිහලා මම මේක ඒ කියන්නේ මේක කලින්වත් මාක් කරලා තිබ්බයක් නෙමෙයි. මේක දැන් මේ සෙට් වෙච්ච නිසා මාක් කරලා try කරේ. ඒ කියන්නේ මේක accuracy එකක් නැති වුණත් මට කිසි ගැටලුවක් නැහැ. මොකද මම මේක මේ RSI බා කියන එකෙන්ම ට්‍රේඩ් කරන කෙනෙක් නෙමෙයි. නමුත් මම කියන්නේ මේක මෙච්චර accuracy එකක් තියෙන නිසා මේක තව ඔයාලා පාවිච්චි කරන සිස්ටම් එකකට ආදේශයක් විදිහට අනිවාර්යෙන් ප්‍රයෝජනෙට ගන්න. මොකද සාමාන්‍ය RSI levels ටික දැන් ඔයාලට මෙතන බැලුවාම පේනවා සාමාන්‍යයෙන් කෙනෙක් පාවිච්චි කරන්නේ up level එක 70. හරිද? down level එක 30 නේ. අපි down level එකේ 30ට වඩා අඩුවෙන් තමයි 25 අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඊට වඩා ඒ කියන්නේ මේක අනිවාර්යෙන් මේ පොයින්ට් එක ටිකක් accuracy එක වැඩි. ඒ කියන්නේ අනිත් අයගේ liquidity මේ පොයින්ට් එකේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ RSI වලට ට්‍රේඩ් කරන අයගෙත් liquidity 25 20 කියන zone වල තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ channel හැදෙන්නේ 25ට යටින් නිසා. හරිද? ඒ වගේම up level එකේ 70 RSI point එක 70 නේ. 90ක් traders ලා පාවිච්චි කරන්නේ RSI level එක 70. අපි 80 තියාගෙන තියෙනවා. මේ 80 කියන level එක ඇත්තටම හොඳ strong point එකක් වෙන්න පුළුවන්. හරිද? මම මේක 60 ඉඳලා උඩට දිගටම චෙක් කරපු මේ level එකක්. මේක තව 80 85 90 වෙනකන් ගෙනිච්චත් accuracy එක වැඩි. නමුත් අර එතකොට අර කලාතුරකින්ම තමයි වගේ ස්ට්‍රෝං පොයින්ට් එකක් හම්බ වෙන්නේ. නමුත් ඔයාලට ඒත් මාකට් එක මේක වෙනස් කරලා ප්‍රයිස් ඇක්ෂන් වෙනස් කරලා මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක ගැන තමයි අද කතා කරන්න හිතුවේ. ඉතින් මේක ඔයාලගේ ට්‍රේඩින් සිස්ටම් එකට නැවතත් කියනවා try කරලා බලන්න. මේකින් විතරක්ම ට්‍රේඩ් කරන්න යන්න එපා. ඒ වගේම මම කියපු දේවල් ඔයාලා ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩ් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කරන්සි පෙයාර් එකකට මේක පාවිච්චි කරලා බලන්න. වැඩ කරනවද කියලා. හරි එහෙනම් තව වීඩියෝ එකකින් ඔයාලට මේ වගේම අලුත් වීඩියෝ එකක් දාන්නම් මොන හරි දෙයක් අප්ඩේට් එකක් තිබ්බොත්. ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම.